මම දන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර දෙන්නේ දැන් මම මේ මාසෙම ඉඳලා අපි දන්නේ කෙනෙකුට දෙන්නේ මගේ අනුමැතියෙන් තමයි දෙන්නේ. දැන් මම දන්නේ කාටද ගිහිල්ලා තියෙන්නේ කියලා. නිවාස හදන වැඩසටහන් ඇවිල්ලා තිනවා හැම වසමකටම රුපියල් ලක්ෂ 10ක් අපි හම්බ වෙනවා. ගෙයක් නැති කට්ටියට ගෙවල් හදාගන්න. මට මතකයි ගිය සැරේ අපි හදලා මෙතන විවෘත කරා. හතේ කන් විද්‍යාවත් හදලා විවෘත කරා. හොඳට ගේ හදාගෙන තිබුණා. අර හાર્ඩ්වෙයාර් එක වැඩ කරන මන්දිරේ ගෙදරනේ අපි හැදුවේ. මැටි ගහගෙන පොල්ලක් හේතු කරගෙන සීට් එකක් හේතු කරගෙන ඇත්තටම ගෙයක් නැතුව ගෙයක් වගේ එකක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ගෙයක් හදාගන්න සල්ලිත් නැහැ. එයාට රුපියල් ලක්ෂ 10ක් හම්බ වෙනවා ආණ්ඩුවෙන්. ඒ ලක්ෂ 10 පාවිච්චි කරලා ඒ කට්ටියත් මහන්සි වෙලා ගමේ කට්ටියගේ දායකත්වයට අරගෙන ගෙයක් හදා ගන්නවා. ඒ ගෙවල් හැදෙන ඒවා ඇත්තටම හොඳට ලස්සනට හදනවා. රුපියල් ලක්ෂ 15ක 16ක විදිහට වටිනාකමක් තියෙන ගෙවල් හදනවා. මේ මාසෙමට නිවසක් පාසල තියෙනවා. මම දන්නේ නැහැ ඒකටම කාටද ළඟම තියෙන්නේ. මම දන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර දෙන්නේ දැන් මම මේ මාසෙම ඉඳලා අපි දන්නේ කෙනෙකුට දෙන්නේ මගේ අනුමැතියෙන් තමයි දෙන්නේ. දැන් මම දන්නේ කාටද ගිහිල්ලා තියෙන්නේ කියලා. අපි දේශපාලන හිතවත්කම් මත දෙන්න ආවේ නැහනේ. මේ මාසෙමට ගියක් කියනවා කියලා ගත්තා කාටද දිය යුතු කියන එක තෝරන්න මම කියේ නැහැ. ඇයි ඒක සුදුසු කෙනාට යන්න ඕනේ. ග්‍රාමීණධාරී මහත්මිය දන්නවා කාටද ගෙදර යන්න ඕනේ. සම්වර්ධනධාරීලා දන්නවා. ගමේ කට්ටිය දන්නවා. ඒ කට්ටිය සුදුසු කෙනා තෝරලා දෙයි. මම තෝරන්න ගියේ නැහැ. මට කන්දේ දුන්න එක්කෙනාට මට කන්දේ හදපු එක්කෙනාට මම වෙනුවෙන් පෙනී හිටින එක්කෙනාට අපේ ගෙදර විතර යන්නේ නේ එක්කෙනාට කියලා දුන්නේ නැහැ ඉස්සර. ඒ කතාව ඉවරයි. ඒ නිසා නිවාස හැදෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කෙට දැනට ලක්ෂ 10 ඒවා 721ක්. ගෙවල් 721කට මුදල් ලැබිලා තියෙනවා. දැන් අපි වැඩ කරලා ආරම්භ කරලා තියෙනවා සමහර ඒවා. ගෙවල් 721ක් අලුතෙන් හදනවා කියන එක සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඔය ඇවිල්ලා නිවාස සමාදල අධිකාරියෙන් විතරක්. පළාත් සභාව හරහා ගෙවල් 60ක් හම්බ වෙනවා ලක්ෂ 10 ඒවා. ග්‍රාමීය අධිකාරී පහසුකම් අමාත්‍යාංශයෙන් හැදෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවල් 3ක් එනවා. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ගෙවල් 66ක් එනවා. ළමා හා කාන්තා අමාත්‍යාංශයෙන් තව ගෙවල් ප්‍රමාණයක් එනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තව ගෙවල් ප්‍රමාණයක් එනවා. ඒ ඔක්කොම බැලුවාම අනුරාධපුර දිස්ත්‍රික්කයට රජයේ ආධාර වලින් ණය නෙවෙයි ආධාර වලින් ගෙවල් 1000කට ආසන්න සංඛ්‍යාවක් හැදෙනවා මේ අවුරුද්දේ. ඒක සරල කතාවක් නෙවෙයි. ගෙවල් 1000ක් ලක්ෂ 10 ආධාර වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරා ගෙවල් 1000ක් හැදෙනවා කියන එක ලොකු එකක්.